හෙලෝ ෆ්‍රෙන්ස් ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික් ශොප් සිමියලට කියන ගේම් එක ඔඩි අකර තැබ්බක් වුණා ෆ්‍රෙන්ස් මං ගේම ගගක් වොයිස් රෙකෝඩ් කරා ෆ්‍රෙන්ස් හරිද එවුණට ඒක රෙකෝඩ්ඩලා තිබෙන ෆ්‍රෙන්ස් හරිම දුකක් තමා ඔඩි අප්සට්ටයක් ඉන්න රෙකෝඩ්ඩල තිබෙන හැටෆෙන්ස් කමන්න දැන් මං මේ පස්සේ තම කටාන්න දාන්න ෆ්‍රෙන්ස් වොයිස් එක හරි කමන්න අපියන් 1k ගහන්න දින ෆ්‍රෙන්ස් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න 1k නෙමෙයි ෆ්‍රෙන්ස් සෝරි 2k 1k ස්පේෂල් ගේම් එකට ෆ්‍රෙන්ස් අයිස් ගේම් එක දාලා තියෙන්නේ හරිද මේ ඒක මං දැම්මේ නෑ ෆ්‍රෙන්ස් ඒක රෙකෝඩ් කරලා තියෙන මං දාන්නම් ඒකත් වෙලාවක් හම්බුන්නේ අසනීපෙන්ගේ මේ අහලා බලන සින්දු සද්දවත් දැහෙනවා ෆ්‍රෙන්ස් සින්දු දාලා උඩ ගෙදරක පොඩි ජාන් ඩොල්ලක් ගියා මේ අවස්ථාවේදී ෆ්‍රෙන්ස් ඒත් පස්සේ කටහඬ දාන ඉඳන් sorry.com තමයි සීන් එකට හරි ෆ්‍රෙන්ස් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අපි දැන් මේ ආවට වටපිටා සුන්දරත්වය බලන ගමන් තමයි හිටියේ ෆ්‍රෙන්ඩ්ස් දුක තමා කියන්නේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අන්න අම්මා උකුස් එක්ක යනවා ෆ්‍රෙන්ඩ්ස් අපේ ගෙදරට උඩින් මේ දැන් එන සයිස් එක හරි ෆ්‍රෙන්ඩ්ස් උකුස්සා ගියා දැන් අපි බලමු මේ කමින් සූන් ෆ්‍රෙන්ඩ්ස් එන්න තියෙන එකක්ද කොහෙද හරි අපි යම් බලන්න මාකට් එකක් තියෙන හැම පැත්තක කමින් සූන් එන්න තියෙන එකක් තියෙනවා ඒක කාර් ෂොප් එකක් මොකක් හරි මම දැක්ක විදිහෙන් නම් මට දැන් මතක නැහැ ෆ්‍රෙන්ඩ්ස් ඒක පස්සේ ආ මේ පැත්තට යන්න පුළුවන්ද කියලා බලලා පණ්ඩිතව ගියා හැබැයි උතන යන්න නම් බෑ ෆ්‍රෙන්ඩ්ස් හරිද ඒක ලොන්න ඉතින් ආපස්සට හැරි ඔන්න ස්ටෝරේජ් එක පැත්ත ඔබලා බලන්න මම මොකද්ද කියලා බැලුවා ඒ පැත්ත පෙට්ටි ගොඩක් තමයි තිබ්බේ උනාට ස්ටෝරේජ් එක කියලා පස්සේ හොයාගත්තා හරවත් ඒක ඉපුණා ඩාන් ඩුම්ගේ ඔය ට්‍රැෂ් කෑන් එක උණු දාන එක මේ ජෝන් සීනා වගේ පොරක් ඉන්නවා කික්කෑවල කින්ඩිය දැම්ම ඔය පොරට ජෝන් සීනා වගේ ඉන්නේ හැබැයි මූණ පොඩ්ඩක් බලන්න ෆ්‍රෙන්ඩ්ස් බොරු නෙවෙයි ලෝක 4000කට දීලා ගන්න කියනවා යා බිල්ඩින් එක ඉතින් අපිත් ගන්න මොඩේ වගේ වෙන තැනක් තියෙනවා කියලා බලන්න ගත්තා 5500ක් අපි ගාව තිබ්බ ෆ්‍රෙන්ඩ්ස් අර බලන්න දකුණු පැත්ත පොඩ්ඩක් කොනේ මුඩ අපි ඉතින් මේ ගාතල්ලකට බයි කරා 4000ක් දීලා ඒක ලතන කඩේට දාන්න එනවා නම ෆ්‍රෙන්ඩ්ස් හරිද ඔන්න ඉතින් මාත් ඩේන්ජර්ස් ස්ටෝ කියලා දානවා ඕගොල්ලෝ බහලින් කමෙන්ට් එකක් දාන්න යන්න කියලා ඒ අවස්ථාවේ කිව්වා කඩේට දාන්න ගැලපෙන නමක් අනිවාර්යෙන් බහලින් කමෙන්ට් එකක් දාන්න යන්න ෆ්‍රෙන්ඩ්ස් කියලා දැනුත් කියනවා හරිද ඒ වගේම එතනින් පහලින් සලකුණක් තෝරන්නත් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් හරිද ඔම් බලන්නකො පොරණ ඇපල් ගෙඩියක් වගේ එකක් තමයි මම තෝරන්නේ චෙරි ගෙඩියක් වගේ ඔයාලා සලකුණක් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ කඩේ නමත් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන් වෙනස් කරනවා ෆ්‍රෙන්ඩ්ස් මට හිතෙන නම නෙමෙයි වෙනස් කරන්නේ ඔයාලා වැඩිම ලයික් කරන් තියෙන නම තමයි දාන්නේ ඒ අඩුවෙන් ලයික් කරන් තිබ්බ ලස්සනයි කියලා හිතෙන නමක් තිබ්බොත් ඒකත් දානවා ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔතන ඩේන්ජර්ස් ස්ටෝ කියලා ලස්සන වැදිලා තියෙනවා ඒ උනට ඒක වැදිලා තියෙන සුදු පාටින් ෆ්‍රෙන්ඩ්ස් හරිද වෙන පාටක් දාන්න බෑ ඒකේ පොඩ උණ හැදිලා තින් ෆ්‍රෙන්ඩ්ස් අන්න ඔතන ක්‍රැෂ් කෑන් එකට දාන්න ඕන කියලා තමයි හිතුවේ පණ්ඩිතයා වගේ හැරිලා බැලුවාම නෑ හරිද ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් කුණු ටික ගහින් හැදිද්දි දාන්න ඕන ගෙච්ච ලැග් එකක් දෙකක් යනවා ඒක ගණන් ගන්න නෑ ෆ්‍රෙන්ඩ්ස් අපි කුණු ටික ගහින්නවා මෙම්රිස්සාවත් වෙනවා දැන් අතර PC එක ගාවට යන්න කියනවා එතන තමයි බඩු ඕඩර් කරන්න ෆ්‍රෙන්ඩ්ස් අපි ඒ වුණාට ඔන්න ඔතනින් දැන් ඇඩ් ටු කාර්ට් කියලා ඔබන්න කියනවා අපි ඉතින් ඔබනවා අතලේ ඒකලා බයි කරනවා ෆ්‍රෙන්ඩ්ස් ගණන් ගන්න එපා කඩාන පස්සේ ඇහෙන්නේ මේ මට ඉතින් දන්නේ නැද්ද මම කිව්වනේ වෙට් එකක් නැත්නම් බෝන්න ආවා කියන්නම් නෑ ඇත්තට දෙයක් ඕනේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එක ආපස්සට දාලා බලන්න සුපිරිනේ අර අපිට කඩේ දුන්නේ ජෝන් සීනා වගේ ආදේ යනවා ෆ්‍රෙන්ඩ්ස් පේනවද දන්නේ නැහැ ඒගොල්ලන්ට මම දැන් මිනිහා මූණ බලන්නේ නැද්ද පොර අතුරු දාන්න ඔන්න බලන්න දැක්කද ඕ නෝ කියා වෙල කෑ ගහනවා වැඩේ කියන්නේ එකක්වත් රෙකෝඩ් වෙලා නැහැ හරි ෆ්‍රෙන්ඩ්ස් මම එළියට දාලා රෙකෝඩ් කරන්නේ බ්‍රයිට්නස් වැඩි කරගෙන ගහනවා මොඩේ වගේ හරි ඔන්න මටත් කල් ඕපන් කරා ඔන්න ඔය කාට ඔන්න හොම්බඩ ගහනවා දැන් බලන්න ෆ්‍රෙන්ඩ්ස් දැක්කද අර ඔතරම් කැත වැඩද කරේ පොර විසිකුන්නේ මම තමයි පිටිවසට ගියේ ෆ්‍රෙන්ඩ්ස් හරිද ඔයගොල්ලෝ හිතුවා නම් මම පොර විසි වුණා කියලා ඒක වැරදි ඔන්න ඔය ආකාරයෙන් මම දැම්ම ෆ්‍රෙන්ඩ්ස් no item box has no items කියලා ආව ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් මම ඩස්බින් එකට දාන්න ඔන්න මෝඩ් එකේ ටච් කර ඉන්න එක දන ඩස්බින් එක ටච් කරා බොක්ස් එක ටච් කරා යන්නේ දැන් ඉතින් ඔන්න පැයක් විතර උතන නැතෙවි ඉන්න මොකද්ද කරන්නේ කියලා පෙට්ටියේ drop කියලා බටන් යන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න swipe the box to throw it away කියලා තියෙනවා පාලි අන්න ඉඳලා swipe පාරක් දාලා වැට්ටුවා දැන් ඔන්න මිනිහට අමරබන්දු රූපසිංහ කියලා කින්ඩියක් දැම්මා ෆ්‍රෙන්ඩ්ස් බොරු කියන්න ඕනේ නැහැ කින්ඩිය දැම්මා දැන් ඔතනින් පහසු මිලට දෙන්න කියලා මේ වෙනස් කරනවා දැන් ඔන්න ඉතින් ඇද දඟලනවා අන්න දැක්කද ඔන්න නැද්දානේ දැක්කද ඕකේ කියන්නේ ගොබන්ඩුළු ඒත් මං එහෙම එකපාර ගන්න නැහැ ෆ්‍රෙන්ඩ්ස් මාකට් ප්‍රයිස් එක 175 ඔයගොල්ලන්ට පේනවද දන්නේ ප්‍රොෆිට් එක 23 තියෙන දැනට
ඔතන උඩින් ප්ලස් මාක් ටච් කරලා මේව කරන්න පුළුවන් කියලා කිව්වා ඒ අවස්ථාවේදීම ඔන්න ඔය විදිහට ටයිප් කරලා දාන්න පුළුවන්. අපි මාකට් ප්‍රයිස් 175යි අපි දාන්නෙත් 175ට. අපි ටිකක් ෆ්‍රෙන්ඩ්ස් මේ දාන්න පොඩ්ඩක් මේ රවුන්ඩ් ප්ලේ මේක කරේ කියන්නේ සම්මත ගාන කරේ. ගාර්බේජ් සොන්න දියනවා මිනිස්සු මුණු බල බල ඉන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔය ආකාරයෙන් තමයි වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ආයමුතුන් කියන්න ඕනේ නැහැ. ඔන්න දැන් කැෂියර් එක ගාවට යනවා. මම කැෂියර් තමයි ෆ්‍රෙන්ඩ්ස්. මේක හැබැයි වැඩේ කට්ටිය ගන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මම බැලුවා. ඔන්න දැන් මම කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැතුව ෆ්‍රෙන්ඩ්ස් ලැතේ ඉන්නවා. ඔන්න ආකාරයෙන් තමයි ස්ක්‍රීන් එක දාන්න ඕනේ. හරිද? උත්තර වෙලා ලැතේ ඉන්න ගණන් ගන්නවා. දාන්න වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අන්න සල්ලි කොල වගේ දෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අපිත් ඔන්න ගන්නවා රුපියලක් තුන් දෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් දෙනවා වැඩ වගේ දන්නවා ෆ්‍රෙන්ඩ්ස්. අපි ගේම් එකට වැස්සොත් ආයේ ලැතේ ඉන්නේ. ඉවර් ලැතේ හිටියන් 2K ගන්න නම් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. 1K ස්පෙෂල් එක මම කිව්වා රෙකෝඩ් කරලා දෙනවා කියලා. ඒක දෙන්න කාඩ් එකෙන් දෙන මිනිස්සු හරිම හොඳයි වේනන්නේ. තප්පර ගානේ වැඩේ කොට. ඔන්න ඔය ආකාරයෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම කිව්වා නේද මේ කමෙන්ට් එකක් දාන්න කියලා අනිවාර්යෙන් ෆ්‍රෙන්ඩ්ස් කඩේට දාන්න ඕන තමයි. ඒකට එන්න ඕන හැඩේ කමෙන්ට් එකක් දාගෙන ඕක මම 60 පාරක් විතර වීඩියෝ එකේ කිව්වා. ඒත් ඉතින් කරන්න දැන්නේ සවුන්ඩ් එක රෙකෝඩ් වෙලා නැහැ. ඔන්න ඔච්චරයි කියන්නේ. හරි. දැනුත් ඇහෙනවද දන්නේ සවුන්ඩ් එක අඩු කරලා දන්නේ මොඩේ ආවා. වැඩි කරලා ඕකට වැඩි කරලා දෙන්න ෆ්‍රෙන්ඩ්ස්. අවුලක් නැහැ ඒක ඔයාලට පේන්නේ කොහොමද? දැන් රෙකෝඩින් කර කර ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. මම පේනවනේ පේන්නේ නැහැ ඔයාලට. කමන්න ලයික් එකක් දාගන්න කොච්චර මහන්සි වෙලාද බලන්න ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලෝ වීඩියෝ එකක් දෙන්න. ඉස්කෝලේ තිබ්බ හින්දා එඩිට් කරපු අර මේ ගේම් ප්ලේ කරපු වීඩියෝ එකක් තාම එඩිට් කරලා නැහැ ෆ්‍රෙන්ඩ්ස්. අයිස් එක ටියුබ් ගේමර් එක මල්ටිප්ලේයර් ගහලා තින්නේ. අනිවාර්යෙන් දාන්න. අන්න මම කිව්ව විදිහට පෙට්ටියෙන් ගහලා බලන්න ගියා ආතල්ලකට පොර අතුරු දාන්න. ඕකෙන් කරන්න බෑනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ අවස්ථාවේ කිව්වා සුපිරි වදන්න අපරාධ ෆ්‍රෙන්ඩ්ස්. හොඳම සීන් එක ඔයාලට කියන්න බැරුණා ෆ්‍රෙන්ඩ්ස්. අර එවෙලේ මුලින්ම ආව නේද කස්ටමර් කෙනෙක්. ඒකේ ඒගොල්ලෝ අර පෙන්නුවනේ මේ කරන්න ඕන දේ මොකක්ද කියලා. එතකොට ඔබන්නිකෝ තැන පොඩ්ඩක් බලන්න ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ. මට ඒක කියන්න පුතුණා ඒ වෙලාවේ මම කිව්වා ඔබන්නිකෝ තැන පොඩ්ඩක් බලන්නකෝ. මුලින්ම හොඳට මතක් කරලා බලන්න ෆ්‍රෙන්ඩ්ස්. මට ඒ ගානක් කියන පස්සේ රෙකෝඩ් කරපුණා. ඒක දාන්න ගන්න ඕන රෑක් මේ රාක්කෙට දාන්න උඩ තට්ටුව. දැන් දැක්කනේ ඔයගොල්ලෝ. පොඩි ඔය දැක්කනේ හොම් බැන ගත්ත වීදුරුව. පේනවනේ එතන දොර වගේ තියෙන ඉඳ පේන්නේ නැහැ. දැන් රෙකෝඩ් කරනවා කියලා හිතනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒකත් රෙකෝඩ් නැත්තම් සවුන්ඩ් එක නැතුන් තමයි දාන්න වෙන්නේ. ගණන් ගන්න එපා. ඕකෙකින් රුපියල් 52ක් ඒක ඔයගොල්ලෝ පේන්නේ නැතුවද? පේන්නේ නැහැ කොහොමද? පුස්තකෙන් ගියාමන ඔළුවකින් කපුටක් දාන්න. පොඩ්ඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස් මම වටපිට බලනවා. පොඩ්ඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස් ඔළුවට උඩින් කුරුල්ලෙක් කියන බෙට්ටක්වත් දැම්මොත් ප්‍රශ්න තමයි. පොඩ්ඩක් සයිඩ් දෙනක ඉන්න. හරියට දැන් ඔළුව නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මොකෙක්වත් නැහැ ඔළුවට උඩින්. කියන්න බෑනේ බෙටි දැම්මොත් අපේ වෙලාවට නේ ඉතින් වැඩේ වෙන්නේ. ජායි ෂර්ට් එකක් අඳන් ඉන්නේ හොද ඉන්න වෙනා බෙට්ටක් දැම්මොත්. කොහොමද නාගන්න ඕනද? හෙට ඉස්කෝලේ ෆ්‍රෙන්ඩ්ස්. ගැම් මේ වීඩියෝ ලයික් එකක් දාන්න. හෙට සමහර විට මං ෂෝට් එකක් දාන්න වෙන්නේ මේ දවස්වල මම ෂෝට් දැම්ම මොනවද ෆ්‍රෙන්ඩ්ස්. දිග මේ ලොං වීඩියෝ දාන්න බැරුණාට ගේමින්. ඔන්න ජෝන්ස් අපි බඩු ගන්න ඇවිල්ලා ෆ්‍රෙන්ඩ්ස්. තේරෙනවද ඔයගොල්ලන්ට අපිට කඩේ දුන්න කරම ඇවිල්ලා දැන් අපිට මේ ගන්නවා බඩු ගන්නවා අපි. උරුලා ගියාද මන් දාන්නේ ඔය ඇහෙනවද දන්නේ ඔයගොල්ලන්ට කෑ ගහනවා එක. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් යනවා. නතුරු දහන් වුණා. මටත් ඉතින් ඕන් ඉති ගන්න නැහැ කියලා හිතෙනවා ඔයගොල්ලොන්ට. ඔන්න ජෝන්ස් ඉන්නනවා ආයෙත්. එක වගේ මිනිස්සු 7 දෙනෙක් ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. කිව්වට ඔන්න බලන්න. ඔන්න දැන් අමර බන්දු රූපසිංහ කඩේට ගියානේ ෆ්‍රෙන්ඩ්ස්. ඒතකොට ඔන්න පොරගේ ඩුප්ලිකේට් එක දැක්කද? මිනිහා බඩු ගන්න වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මල්ලන්නේ නැහැ දැක්කද? ඔන්න දැන් මම කියනවා එක වගේ 7 දෙනෙක් ඉන්නවනේ. ඔන්න දැන් මේ මිනිහට කින්ඩිය දානවා සර් මෙන්න වගේ ඩුප්ලිකේට් එක ඉන්නවා කියා කින්ඩිය දානවා. එක වගේ 7 දෙනෙක් ඉන්නවා කියා කින්ඩිය දැම්මම බොරු කියන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒක රෙකෝඩ් වෙලා නැහැ ඔයගොල්ලෝ වෙලාවට නේ මගේ.
අපරාධ ෆ්‍රෙන්ඩ්ස් ඒක රෙකෝඩ් කරලා සුපිරි වදන් තිබ්බා. දැන් ඉතින් කරන්න දෙන්න අනිවාර්යෙන් කමෙන්ට්. ඔන්න ඔතනින් නම් බයි කරන්න කියන අපිට මේ බඩු ටිකක් ටැබ්ලට් එකේ ඉස්සර තිබ්බේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. මම ඔතෙන් දැන් බලන්න try කරා ටැබ්ලට් එකම තියනවද කියලා දැන් ඒවා තමයි එන්නේ ඕකෙන්. දැක්කද 500ක් ගෙව්වා. ඒකල්ල ඒවා ඔන්න බලන්න පහළට ගිහින් දැන් පින්නවා. රංගරගා ඔය පේනවා. ෆෝන් එකේ ඇවිල්ලා දිනවා ටැබ්ලට් එහෙම අර කම්පියුටර් නෙවෙයි ලැප්ටොප්. අනික ඔය සල්ලි ගහන එක පේනව නේද ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ. ඒක පොඩි බග් දෙක තුනක් තියෙන පේනවනේ. ඒක සුදු පාට වෙනවයි නිල් පාටයි. ඔය එක විදිහට හෙලවෙනවා. හොඳ දැක්කද? දැන් නිල් පාට ෆුල්. දැන් තමයි සුදු වෙන්නේ. 175 දෙන්න ඕනේ. ලෙවල් අප් වුණා ෆ්‍රෙන්ඩ්ස්. ඒකෙන් කරන්න ඕනේ දෙයක් උඩ ටච් කරන්න කියලා වෙන්න බින්දා ටච් කරලා බැලුවා. වැඩ ටච් කරාම ඩිලිවරි ටයිම් එකයි කස්ටමර්ස් ලෑන එකයි ඉන්කම් එකයි වැඩි කරගන්න පුළුවන් වුණා. හැබැයි එක පොයින්ට් එකයි මොනවටද තියෙන්නේ. අපි ඉතින් ඩිලිවරි ටයිම් එක දුකද වැඩි කරා. මට මතක නෑ. ඔලියද මන්ද වැඩි කරේ. ඔලිය වෙන්නේ නැති බලමු. ඔව්. ඔලිය නෙමෙයි මේ ඩිලිවරි ටයිම් එක තමයි වැඩි කරේ. අඩු කරේ. ඒතර ඉක්මනට එනවා ෆෝන් එක ඔන්න හදා එක වගේ දෙන්නේ පේනවා දින්නවා ෆ්‍රෙන්ඩ්ස්. ඒක මට එවිලි ගානක් ගෙන රෙකෝඩ් කරලා දුන්න ඩෝන් තියලා දෙන්නයි. එක වගේ දෙන්නෙක් කියලා කඩේට බඩු ගන්න පාරෙත් යනවද දන්නේ නැහැ දැන්. මේ වීඩියෝ එක විනාඩි 20 ගානක් තිබ්බ ෆ්‍රෙන්ඩ්ස්. තාමත් තියෙන ඒ ගානම දැන් රෙකෝඩ් කරන ගමන් තාමත් එපා වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අපරාධින් ඉතින් ටයිම් එක බලන්න. මේ පැත්තට වැහගෙන ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. ඔය පැත්තට වහිනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඉන්නේ බදුල්ලේ ෆ්‍රෙන්ඩ්ස්. හෙට දැන් තාමත් වහිනවා. අම්මා අහස කළු කරලා තියෙන ෆ්‍රෙන්ඩ්ස්. මම ඉතින් එළියට ආදල් එකේ ගේම් එකක් ගහනවා. ආයෙත් හින්දාද. බෑවු නැත්තම් තාමත් වීඩියෝ එකක් දාන්න වෙන්නේ. ඔයගොල්ලෝ මේ අර වෝට් කරන්න කියලා තිබ්බ නේද ෆ්‍රෙන්ඩ්ස්. මම දාලා ඊළඟට ඕන මොන වගේ ගේම් එකක්ද කියලා. ගොඩක් අය වෝට් කරලා තිබ්බේ 180 ගණන් හොරර් ගේම් ගේන්න කියලා ෆ්‍රෙන්ඩ්ස්. ඒ වුණාට ඉතින් මේ අය සීන් එක වෙලෙම රෙකෝඩ් කරලා තිබ්බා. මේ හොරර් ගේම් එක දාන්න පොඩි මේව එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මගේ ෆෝන් එකේ මම ගේම් ඩවුන්ලෝඩ් කරලා තියෙන. හරිද? තාම අයිස් ගේම් එක තියෙන එක ඉතින් මල්ටිප්ලේයර් ගැහුවෙන්න මම දැම්මේ නෑ ඒක. මේක තමයි දාන්න හිතුවේ. අනිවාර්යෙන් මම ඊළඟට හොරර් ගේම් එකක් දෙන්නම් ෆ්‍රෙන්ඩ්ස්. වලව් හොරර් ගේම් එක අපේ ලංකාවේ හදපු කෙනෙක් එක. මේ වීඩියෝ කරන අනිවාර්යෙන් ෆ්‍රෙන්ඩ්ස් views එන්න ඉතින් ප්‍රාර්ථනා කරනවා බලන්න අනිවාර්යෙන් කට්ටිය ලංකාවේ කොල්ලේ හදපු ගේම් එක සප්පයක් දෙන්න ඕන. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න බලන්න. මේ මම මේ ගේම් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න. කොහොමද මම මේකෙන් තව පාර්ට් ඔක්කොම 10ක් විතර ගේන්න හිතන් ඉන්නවා. මොකද තව බඩු කොච්චර දන්නවද ඩවුන්ලෝඩ් කරගන්න හෙනට තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. පොඩි ගැස්සකුත් තියෙනවා ඒ ඇස්සේ. ගැස්සක් තියෙනවා වැස්සක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අඩේ අර මාළුවෙක් වගේ පියාඹලා ගියා ෆ්‍රෙන්ඩ්ස්. මම දැක්ක ඇත්තටම උගේ නැට්ට දිගයි කුරුල්ලෙක් හරිද? නැට්ටක් වගේ දිගට එල්ලෙනවා. මොකක් හරි හොරෙක්ද දන්නේ සුදුරිදි හොරක් දන්නේ. මම හිතන ඌ වෙන්නත් පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. දැන් රැම් එක ගන්න දෙයක් නැහැ. මම රෙකෝඩ් කරන ගමන් නැත්තම් මම ෆොටෝ එකක් ගහලා දානවා. අතන ගහක අත්තක වහලා ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස්. මේක රෙකෝඩ් කරලා ඉවරෙද්දී ඌ හිටියොත් මම බලන්න දාන්න. ඌ ගියා ෆ්‍රෙන්ඩ්ස්. උඩා ගෙදර සින්දු දාලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ වෙලාවේ මම මේක රෙකෝඩ් කරද්දී ගසුත් කප හිටින්නේ මොඩයා. දෙන්නගෙන ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. ඇහුනොත් එම් කුඩික් ගන්න වෙනවා. මේ අනිවාර්යෙන් ෆ්‍රෙන්ඩ්ස් ලයික් එකක් දාන්න. එන්න අමාරුයි මම වීඩියෝ දාන්නේ. ආය දාන්න වෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. දැන් හෙට ඉස්කෝල පටන් ගන්නවා ෆ්‍රෙන්ඩ්ස්. එතකොට අද දැම්මොත් දැන් ඊළඟ සෙනසුරාදා තමයි ආය දාන්න වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. සමහර විට සිකුරාදා හවසට පුළුවන් අනිත් දවස්වල හැමදාම ක්ලාස් ප්‍රැක්ටිස්. ඔයගොල්ලෝගේ ප්‍රශ්න. සිකුරාදාට විතරයි ක්ලාස් ප්‍රැක්ටිස් නැත්තේ. ඉරිදා හවසට. හරි ගස්. ප්‍රයිස් එඩිට් කරලා ඉන්න. එක බැක් කවර් එක දැන් එඩිට් කරන් ගිහලා අනිත් එක එඩිට් කරන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් ගාන. දැක්කද ඔය පේනවනේ. මොන විදිහට කර ඉන්න ෆ්‍රෙන්ඩ්ස් මං ඉතින් තව විනාඩි 15ක් විතර එඩිට් කරන්න වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. වොයිස් එක දාලා ඉන්න වෙනවා තව විනාඩි 15ක්. ඉතුරු ටික වොයිස් එක ඕනද ෆ්‍රෙන්ඩ්ස්? මට කියන්න
මම ඔන්න ඔය වොයිස් එක නතර කරන්න ෆ්‍රෙන්ඩ්ස් මේ අන්තිමට මේ ටිකට වොයිස් එක දාන්න නැහැ ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් මම හැමෝටම සුබදවස් ගිහින් එන්න 2K ගානට සබ්ස්ක්‍රයිබ් දෙන්න ඉතුරු ටික සවුන්ඩ් නැතුන් ඇහි බලන්න පුළුවන් වල ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් එකේ මියුසික් එක ඇහෙනවා ෆ්‍රෙන්ඩ්ස් ගණන් ගන්නවා කොපිරයිට් එකක්වත් වැදිලාද දන්නේ නැහැ සවුන්ඩ් එක අවුල් කියලා පස්සේ රෙකෝඩ් කරා ඉවරුණාට පස්සේ තමයි දැනුනේ ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් මම අදට ගිහින් එන්නම් කිව්වට වොයිස් එක විතරයි ගිහින් එන්නේ ඔයාලා වීඩියෝ බලන්න මම අනිවාර්යෙන් මේ කමෙන්ට් එකක් දාගෙන යන්න ෆ්‍රෙන්ඩ්ස් කඩේ දාන්න ඕන නමයි මේ සලකුණයි මොකද්ද කියලා මම එහෙනම් දැන්ට වොයිස් එක නතර කරන්න ෆ්‍රෙන්ඩ්ස් හැමෝටම සුබ දවසක් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න 2K ගහන සබ් එක දීලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න 2K ස්පෙෂල් එකට ගහන්න ඕන ගේම් එකක් කමෙන්ට් කරන් යන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම අදට වොයිස් එක ගිහින් එන්නම් මේ ඔයගොල්ලෝ තුරු වීඩියෝ එක බලන්න ඉතුරු ටික අනිවාර්යෙන් බලන්න ෆ්‍රෙන්ඩ්ස් මේ හරියනම් ගිහින් එන්නම්